පතිය ඇතර ලෙන්ඩින් හදනකු බරපතල තුවාල ලැබ සිටිනවා. විරුද්ධ පක්ෂයේ නායක අපේ ගෙදර හාමිනේ මා සමග අමනාපයෙන් නිසා මුළු කුස්සිය ප්‍රදේශයේම ඇඳිරි නීතිය ක්‍රියාත්මක විය. ඇඳිරි නීතිය කඩකල මීයන් තිදෙනෙකු උම්බලකට පසුම්බිය පැහැරගෙන යද්දී මුර සංචාරක නිලධාරී බලලා මාතා විසින් අත්අඩංගුවට ගැනීමට තැක්කදී මාරුමුවට පත් වුණා. බොම්බාරුන් පිළිබඳ විශේෂඥ සෝම්බේ මාතාගේ හෝම්බට අදුණු බම්බු පාරකින් ඒ මාතා ගෙම්බිතු වැනි ලොම්බෙක බවට පත් වුණා. මාපඩගම කොකටියල වේල්ලක් මත කඩා වැටුණු පොක්ලන් ජාඩ් ගුවන් යානාවක තිබූ සුන්බුන් කපුටෝපියන් ගුවන් යානා මගින් පැලගෙන ගොස් ඇති අතර රාත්‍රී කාලයේ මුර සංචාරයේදී සිටි බකමුණා මාතා විසින් කපුටෝපියන් ගුවන් යානා අත්අඩංගුවට ගෙන ඇත. කොරියානු දේශ සීමාවසලදී අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් ළඟදී ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත URBD 4ක් සහ සිගරට් භාගයක්ද පරණ බ්‍රේක් තලයක්ද චීනයේ නිෂ්පාදිත ගිනි පෙට්ටියක්ද සොයාගෙන ඇති අතර එම පුද්ගලයා හැඳ සිටි සරම කඩා දමා සිය අත්අඩංගුවෙන් පලා ගොස් ඇති අතර සරමේ තිබූ විෂ බීජින් සහ හමුදා බටෙන් සිව් දිනක රෝගාතුර සිටී. හොංකොංගිය කිං කොං කංකුන් රැගෙන පෙරලා දිවෙන්ට සැපත් විය. හොංකොංගි කංකුන් ඉතා රසවත් බව ඒ මහතා පුවත්පත් සාකච්ඡාවකදී අනාවරණය කළේ. ප්‍රතිවසන කිරීමට සාරාංශය 60 කෝටියක් රජවරු බාටකොටුවක සිරවි. මැලේරියාව සහ මැස්ලාන්තය අතර ගැටුම්. LPT රාජ්‍යවත්වය දෙකට බෙදේ. ලෝක වෙළඳ පොලේ කිරිපිටි මිල ඉහළයි. ෂොම්බේ අනතුරකට භාජනය වේ. කිං කොං පෙරලා දිවෙන්ට සැපත් වේ. LPT රාජ්‍යවත්වය තෙල්තල් සහ රබර් යන වතු දෙකට පරිවර්තනය විය. මෙම කොටස් යථා කාලයේදී උතුරු ඇල්පිටිය දකුණු ඇල්පිටිය වටවල ප්ලාන්ටේෂන් යන නම් කරන ඒ විශ්වාස කරේ. ප්‍රවෘත්ති සමාප්තයි. මෙලකට අවමංගල දැන්වි. අභාවයේ කොග්ගල වැවිසු කල්පොල්ලියා මහතා හුංගා වැලිගොව්වා තෙලියා යනාදීන්ගේ දාබර පියාණන්ගු ආන්දා අංකුට්ටා කණයා යනාදීන්ගේ මාමණ්ඩි වූද ඉස්සා දන්දියා තල්කොස්සා යනාදීන්ගේ බාප්පා වූද කොග්ගල වැවිසු කල්පොල්ලියා මහතා අභාව ප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසාන කටයුතු කුස්සියේ ඇතුල්ගොඩ ප්‍රදේශයේදී සිදු කරන බව සියලු ඥාති මිත්‍රයන්ට කනගාටු විඳිනවා. මල්වඩන සහ උපකරණ අවශ්‍යයි. අද රාත්‍රී ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ප්‍රදේශ මෙසේ කෙස්වටුවාගන නාරායන්පිට ඇලියගොඩ නාගොඩ කඳාන කටාන නිකාරිට බෙල්ලම්විල තංගල්ල භගවන්තලාව පූගොඩ ඇල්පිටිය උඩුගම යටියන දඹුල්ල කලවාන පිටපැද්දර නාකියාදෙනි දිවුල පිටිය යන ප්‍රදේශවල ඇඳිරි